අයිබෝන් සුබ දවසක්. ඉතින් නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔබ දන්නවා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්විච්ච ආසියානු කුසලානේ තරගය ගත්තහම ආසියානු කුසලානේ තිබ්බ ප්‍රබලම තරගය සහ අවසානයේදී සූර්ය කුමාර් කිව්වේ මේක මට තේරුණේ මේ අවසාන මහා තරගය වගේ කියලා තමයි ඔහු කිව්වේ. අතරම රවි ශාස්ත්‍රී අහද්දී මේ අවසාන තරගයට පෙර ඊටම හොඳ තරඟකාරී තරගයක් හම්බුණා නේද කියලා අහපු එකට උත්තරේ දුන්නේ අරම විදිහට මේක ෆයිනල් එක තමයි වගේ එකක් තමයි දුන්නේ. ඉතින් ඇත්තටම මේ තරඟ 18ක් පළවෙනි වටේ තිබ්බා. ඉන්දියාවට කිසිදු අභියෝගයක් තිබ්බේ නැහැ මීට කලින් කිසිම තරගයක. හැබැයි මේ තරගයේ විතරයි ලෝකශූර ඉන්දියාවට පොඩ්ඩක් එහෙම වෙන්න බය හිතෙන තරගයක් බවට පත් උනේ මේක විතරයි. ඒකත් එක්ක තමයි ඉන්දියානුවෝ සෑහෙන්න මේකෙන් ඉම්ප්‍රෙස් වෙලා ඉන්නවා. නැත්නම් ඉන්දියානුවෝ සෑහෙන්න ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂම පැතුම් නිස්සංග සම්බන්ධයෙන්. ඔවුන් සෑහෙන්න ලොකු අපි අර සාමාන්‍ය සිංහලෙන් කියනවා නම් අමන්දානන්දයට පත් වෙලා ඉන්නවා වගේ එකක් තියෙනවා විශේෂයෙන්ම ඉන්දියානු ප්‍රවීණයන් පවා. ඒ කියන්නේ ඔය ඉන්දියානු ප්‍රවීණයන්ගේ අදහස් දැක්වීම ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩාවට සෑහෙන බලපෑමක් කරන තැනක්. ඒ කියන්නේ ඔවුන් සාමාන්‍ය මාධ්‍ය වලට කොයි වෙලාවෙත් එනවා, සමාජ මාධ්‍ය වලට එනවා, ඔවුන්ගේ ප්‍රධාන ක්‍රිකට් මාධ්‍ය වලට එනවා. ඒවයි ඔවුන් දක්වන අදහස් ඉන්දියාව තුළ සෑහෙන පැතිරෙනවා සහ ඉන්දියානු ප්‍රේක්ෂකයන් ඒවා සෑහෙන විශ්වාස කරනවා, ඒවා අනුගමනය කරනවා. ඒ මත ගොඩක් දේවල් ඔවුන් හොඳ හෝ නරක කියන එක තීරණය කරගන්නවා. ඉතින් ඔය ප්‍රවීණයන්ගේ අදහස් ඊටාම වැදගත්. ඉතින් මේ වන විට ඉන්දියානු ප්‍රවීණයන්ගේ අදහස් තියෙන්නේ පැතුම් නිස්සංක සම්බන්ධයෙන් ගත්තාම ඊටාම ඉහළ මට්ටමක. ඒක අපිට මේ වචන වලින් විස්තර කරන්න බැරි මට්ටමේ ඉහළ දැමීමක තමයි පැතුම් නිස්සංක ඉන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි අපි දැන් ඕක අතරම මම highlight report එකේදී කතා කරපු දේ තමයි ඊළඟ IPL contract එක ලොකු ගානකට යන දැම්මනාවක කියන්න පුළුවන් පැතුම් නිස්සංක කියලා. ඒක අනිවාර්යෙන් එහෙමම වෙයි. ඉතින් ඒ ASCII ඔබ දකින්න ඇති මේ අන්න එකයි මේ IPL වගේ තරඟවලට ඕන හොඳ ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්න පුළුවන්, සිටුේෂන් හැන්ඩල් කරන්න පුළුවන් ක්‍රීඩකයෝ. මෙන්න මේකත් මේ අවස්ථාවක්. දැන් ඔබ දන්නවා IPL තරඟාවලියේ හොඳ පන්දු යවන්නෙක් තමයි අවසාන සීසන් එකේ හර්ෂිත් රාණා. මේ ඒකේ හොඳට ගහපු හින්දා තමයි ඔහු ටික ආවේගශීලී ක්‍රීඩකෙක්. ඒක හොඳට කරපු හින්දා තමයි අත්‍තරම ඔහු ජාතික කණ්ඩායමට ගෙනාවෙත්. මේ හර්ෂිත් රාණාට ඔබට මතක ඇති සාමාන්‍යයෙන් 11 වන පන්දු වාරයේ විතර දැවැන්ත පිට ප්‍රහාරයක් එල්ල කරා පැතුම් නිස්සංක සහ කුසල් ජනිත් පෙරේරා දෙන්නම. හැබැයි ඇත්තටම මේ පොඩි පැතුම් නිස්සංකට පොඩි මේ අභියෝගාත්මක පන්දු වාරයක් බවටත් ඕක පත් වෙනවා. ඇතරම මේ පැතුම් නිස්සංකට බවුන්සර් එකක් දැම්මා. ඊට පස්සේ බෝලේ ගැහුවා මේ විකට් එකට ගහනවා වගේ ගැහුවා. පැතුම් නිස්සංක ගණන් ගත්තේවත් නැහැ. ඒක හැබැයි ගියා සංජු අතට. ඒතර මේ වගේ අර කලින් ඉඳලම පොඩ හර්ෂිත් එක්ක පොඩි තිබ්බා එහෙම එහෙවීමක්. හර්ෂිත් රාණා පැතුම් නිස්සංක පොඩ්ඩක් අවුල් කරන්න වගේ සහ ඒ අර හැඟීම් ප්‍රකාශ කිරීම කියන එක ලොකුටම තිබ්බා. ඔරෝල බලනවා නිකන් එහෙම එකක් වුණා. ඇත්තටම ඔරෝල බලනවා වගේ එකක් ඇත්තටම වුණා. උනාට පස්සේ මොකද්ද පැතුම් නිස්සංක කරේ? පන්දුවකින් ගැහුවා මේ කඩුල්ලට. ඒක වැදුනේ නෑ, ගණන් ගත්තෙත් නෑ. ඊළඟ පන්දුවට පැතුම් නිස්සංක මුණ දිහා බලන් හිටියා විතරයි, මොකුත් කිව්වෙත් නෑ. ඊට පස්සේ ඔරෝලාගේ හර්ෂිත් රාණා ඊළඟ පන්දුව දානකොට ගැහුවා දැවැන්ත 6 පහරක්. හරිද? ඒක එච්චර වේගයෙන් ආපු පන්දුවක් නෙමෙයි කියලා තමයි සඳහන් වන්නේ. ගැහුවා 6 පාරක් ඩීප් මිඩ් විකට් පැත්තෙන් හරවලා. ඊට පස්සේ ඒ ගහලා හර්ෂිත් රාණාගේ මූණ දිහා බලනවා පැතුම් නිස්සංක. ඒකෙන් කියවෙන ගොඩාක් දේවල් තියෙනවා. දැන් හරිද? ඔබට ඇතිද? වගේ ඒවා ඒකෙන් අපිට නිකන් තේරෙනවා ඒ නොකියා කියවන දේවල් වලින්. අන්න එහෙම තමයි පැතුම් නිස්සංක උත්තර දුන්නේ හර්ෂිත් රාණාට. එතකොට ඊළඟ පන්දුවටත් 4 පහරක් ගැහුවා. කොහමද මේ පන්දු වාරයට ශ්‍රී ලංකාව කුසල් ජනිත් නම් ලකුණු 5යි ගත්තේ. ඒ හැරෙන්නට ලකුණු 16 ලකුණු 11ක් පැතුම් නිස්සංක රාණාට ගැහුවා මේ පන්දු වාරේ ඔරවන්න ගිහිල්ලා. ඉතින් ඔන්න ඔය වගේ සිදුවීමුත් මේක ASCII තිබ්බා කියන එක විශේෂයෙන්ම කියන්න ඕනේ. රාණා ඔරවන්න ගිහලා අන්තිමේට පැතුම් නිස්සංක අර සද්ද නැතුව ඉන්න මිනිස්සු අවශ්‍ය ගන්න එපා. එහෙම වුණොත් අපි උඹලට වඩා යක්කු ඔය වගේ කතා తీරවලේ දාන්න ඒ වගේ එකක් තමයි ඔකට කියන්න වෙන්නේ. ඉතින් අවශ්‍ය ගත්තොත් නතර කරන්න වෙන්නේ නැහැ කියන කාරණේ. ඕක ඇත්තටම අතීතයේ ගත්තාම අපිට මේ වගේම ක්‍රීඩකයෙක් ඉන්නවා. ඒ තමයි අපේ අරවින්ද සිල්වා. මෑඩ් මැක්ස් කියලාත් කාලයක් ඉස්සර කිව්වා කියලා සඳහන් වෙනවා. අරවින්ද සිල්වාට මම දැකලා තිනවා, මම මේ කතා කරලා තියෙනවා.
ඔබට මතක ඇතිනම් සහ ඔබ දැකලා තියෙනවා නම් මේ ක්‍රිකට් ඉතිහාසයේ තියෙනවා අරවින්ද සිල්වාට සාමාන්‍යයෙන් අරවින්ද සිල්වත් තව ප්‍රවීණෝ කිහිප දෙනෙක් තමයි ඉන්නවා කියන්නේ පන්දු යවන්න ඔය එක එක සෙල්ලම් දාන්නේ නැහැ කියලා පිටිකරුවන්ට. ඒ කියන්නේ ඔය වගේ ඔරෝනේවා නැත්තම් වචන කියන ඒවා නිකන් අවුස්සන්න අර ක්‍රීඩකයන්ගේ මානසිකත්වයේ අවුස්සලා ක්‍රීඩකයන් දබා ගන්න උත්සාහ කරනවානේ පන්දු යවන්න විශේෂයෙන්ම වේග පන්දු යවන්න. දඟ පන්දු යවන්න වේග පන්දු යවන්න. ඒක ඉස්සර ඉඳලා තිබ්බ දෙයක්. ඉතින් එහෙම ඒ කාලේ දැන් ඒ කාලේ ටිකක් වැඩි අද කාලේට වඩා දැන් ඒ කාලේ ක්‍රීඩකයෝ අතර එච්චර සුහදතාවයක් නැහැ ඔය ලීග් එහෙම ගහන්න නැති නිසා දැන් තමයි ඔය ක්‍රීඩකයෝ ඔක්කොම හොඳ යාළු මේ ලෝකේ ඉන්න ඔක්කොම නමුත් ඉස්සර එහෙම එකක් නැහැ ඔක්කොම නිකන් තරහකාරයෝ වගේ. ඉතින් ඒ කාලේ අරවින්ද සිල්වාට සාමාන්‍යයෙන් දන්න ක්‍රීඩකයෝ වචනයක්වත් කියන්නේ නෙමෙයි මූණවත් බලන්න හැල්ලු ඔරවලා හරි නිකන් ඇයි වගේ අර පැතුම් ඉස්සංග දිහා රාණ බැලුවා වගේ වත් බලන්න හැලු අරවින්ද සිල්වා. මොකද බැලුවොත් එහෙම නතර කරන්න බෑ කියලා තමයි කියන්නේ අරවින්ද සිල්වා වගේ පිටිකරුව. ගහන්න ගත්තාම කෙලවරක් නැතුව ගහනවා කියලා තමයි සඳහන් වෙන්නේ. දන්න කෙනෙක් එහෙම කරන්නේ නැහැ කියලා තමයි කියවෙන්නේ. මොකද එහෙම කරොත් එහෙම ඒකෙන් අර ඒ ඔවුන්ට එන අර ඒ ඇග්‍රෙෂන් එක නැත්තම් ඔවුන්ට එන ආවේගයෙන් ඔවුන් දැවි යන්නේ. ඔවුන් කරන්නේ අර පන්දු යවන්න පන්න ප්‍රහාර එල්ල කරන එක තමයි අරවින්ද සිල්වා කරනවා කියලා කියන්නේ. ඉතින් අන්න ඒ වගේ ගතියක් තමයි මෙතන පැතුම් නිස්සංකත් පෙන්눔 කරේ. ඉතින් අර මම ඒකයි අර කලින් වීඩියෝ එකත් මම කියන්නේ ප්‍රධාන නාලිකාවේ මට මතක් වෙන්නේ ඒ ඇඟපත ඒ ස්වභාවය ඒ සද්ද නැතුව ඉන්න එක තමන්ගේ වැඩේ කරලා පාඩුවේ ඉන්න ඒ ඔක්කොම ලක්ෂණත් එක්ක ගත්තාම අපිට මතක් වෙන්නේ ලෙජන්ඩ් අරවින්ද සිල්වා තමයි මේ පැතුම් නිස්සංකගේ කැරක්ටර් එකත් එක්ක. ඉතින් ඒ වගේ ඔන්න ඔය වගේ සිද්ධීත් මේ තරගේ සිද්ධ වුණා. ඉතින් කොහොමද අර දැන් අපේ සමාජ මාධ්‍ය වල කතාවක් තියෙනවා ලංකාවේ ඉන්න එකම වර්ල්ඩ් ක්ලාස් බැට්ස්මන් තමයි පැතුම් නිසංග කියලා. ඉතින් ඒ වගේම අවුරුදු 4ක් විතර අස්සේ ඔහු ගොඩ නැගුණා. ඔහු හැදුනා. දැන් ගොඩක් කට්ටියට සමහර කට්ටියට අවුරුදු 10 15 දුන්නත් එහෙම ගොඩ නැගිලා නැහැ. නමුත් පැතුම් නිසංග අවුරුදු 3ක් 4ක් ඇතුළත තමාගේ කැරක්ටර් එක ගොඩනගා ගත්තා සහ ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ නැග්ම බැලුවොත් එහෙම 2024න් පස්සේ තමයි මේ පැහැදිලි කැපිපෙනෙන වර්ධනයක් ඔහු ඇති කරගෙන තියෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අංශ තුනෙන්ම ටෙස්ට් එක් දින සහ 20 ඔක්කොම ගත්තාම එකම ආකාරයේ රේඛාවක් අපි ගත්තොත් මේ තුනම එකම ආකාරයට වර්ධනය කරගත්ත ක්‍රීඩකයෙක් බවට පත් වෙලා තියෙනවා 2024න් පස්සේ පැතුම් නිසංග. ඉතින් ලෝකයේ 2024න් පස්සේ හොඳින්ම ක්‍රිකට් ක්‍රීඩා කරපු පිටිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින ලෝකයේ පිටිකරුවෙක් තමයි පැතුම් නිසංග. දැන් අවුරුදු 27යි. අපි බලමු ඉදිරියේදී මේ තවත් දියුණු වීම සහ තවත් පුහුණු වීම වැරදි අඩුපාඩු හදා ගැනීම මේ ඔක්කොමත් එක පැතුම් නිසංක මොන වගේ ක්‍රිකට් ගමනක් තව ඉදිරියට යයිද කියලා. ඉතින් ආසන්න වශයෙන් තව අවුරුදු 10ක් විතර පැහැදිලිවම පැතුම් නිසංකට යන්න පුළුවන්. ඒ කාලය තුලදී දැවැන්ත වැඩ ටිකක් කරන්න පුළුවන් මේ රටා තුනේම හරියට මේ විදිහට ස්ථාවර වුණොත් සහ ඇත්තටම ලෝකේ ප්‍රබල ප්‍රධාන පිතිකරුවෙක් බවට පත් වුණොත් ඒක තුලින් ශ්‍රී ලංකාවට අනාගතයේ තව අවුරුදු 5ක් 10ක් ඇතුළත ලොකු ජයග්‍රහණ ගැනීමට හේතුවක් බවට පත් වෙන්නට පුළුවන් වගේම අපේ හැදෙන අනිත් කණ්ඩායම් අපේ කණ්ඩායමේ මේ පැතුම් නිසංකලා යටින් හැදෙන අයට හොඳ අවස්ථාවක් තියෙනවා ඉදිරි අනාගතයේ ඔවුන්ගේ ක්‍රිකට් ජීවිතයත් මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් එක්ක හදාගන්න කියන කාරණය තමයි අපිට මතක් කරන්න තියෙන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.